Sirasa Catch Point. විවේකී සති අන්තයේ ඔබේ හද ගැස්ම උද්වේග කරවන සොඳුරු හෝරාව සිරස කැච් පොයින්ට්. අද දවසේ අපිත් එක්ක එකතු වෙන කණ්ඩායම් දෙක අපේ පළවෙනි කණ්ඩායම සංඝ බී සමගින් අමර්ෂා. අපේ දෙවෙනි කණ්ඩායම ෂෙරීන් සමගින් අංජුන්. හරි එහෙනම් යමු අපේ ෆස්ට් රවුන්ඩ් එකට මේ සෝලෝ කැච්. මේ රවුන්ඩ් එකේදී අපි අහන පළවෙනි ප්‍රශ්නෙට අදාළ හරි උත්තරෙන් වැටෙන බෝලේ ඇල්ලුවොත් රුපියල් 10000ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම මේ රවුන්ඩ් එකේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළ හරි උත්තරයෙන් වැටෙන රෝස පාට බෝලේ ඇල්ලුවොත් රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ රවුන්ඩ් එක ඉවර වෙද්දී රෝස පාට බෝල දෙකම ඇල්ලුවොත් රුපියල් 30000ක මුදලක් දිනා ගන්න පුළුවන්. ආරාධනාව පළවෙනි කණ්ඩායමට එන්න ඉස්සරහට. හරි. ඉතින් කොහොමද? හොඳයි. හොඳයි. ඔයාට කොහොමද? මට ඉතින් ඉන්නවනේ ඔය පාඩුවේ ප්‍රෝග්‍රෑම් එකක් දෙකක් කරගෙන ඔය ඉන්නවා ඉතින්. මොකද වෙන්නේ මේ ටික? වැඩ ගොඩක් යනවා. සින්දු ලියනවා, සින්දු කියනවා, ස්ටුඩියෝ එකක් කරයා රිලීස් වෙනවා කරපු සින්දු. වැඩ ගොඩයි. ඒ වැඩ අතර කැච් පොයින්ට් එකටත් ආවා. ඔව් ඒකනේ වань. ඔව් කොහොම හරි. මොකද වෙන්නේ? හොඳින් ඉන්නවා. මගේ පළවෙනි සිංහල ඔරිජිනල් එක රිලීස් කරා තුන් තේරවෙල්ලා කියලා නම. වැඩ කරනවා සෙකන්ඩ් ඔරිජිනල් එක ප්ලෑන් කරනවා දැන් නොවැම්බර් මාසෙ රිලීස් කරන්න. ඒක වැඩ ගොඩක් යනවා ඉතින්. වැඩ ගොඩක් අතර කොහොම හරි කැච් පොයින්ට් ඔව් එකකට කැච් පොයින්ට් එකට දෙන්න එපා. අනිවාර්යෙන් එහෙනම් අපි යමු අපේ ෆස්ට් රවුන්ඩ් එකට. ඕකේ go. ඕකේ. දැන් මෙම ස්ක්‍රීන්ස් 10 දෙස හොඳින් බලන්න. ඔබට ලැබෙන්නේ තප්පර 10ක් පමණයි. හැම ඩීටේල් එකක්ම හොඳට මතක තියාගන්න. මෙන්න. හරි. මෙන්න මේකයි ප්‍රශ්නය. ඒ දුටු පංචපෙතේ කොළ පැහැති ඉත්තා පිහිටියේ කොතනද? 6. Was it one? Yeah. Was that green one? I haven't taken a meal yet. AK. Yeah, AK look. ස්ක්‍රීන් නම්බර් One. 1. කන්ෆර්ම්? Yeah. Confirm. ස්ක්‍රීන් නම්බර් 1. කවුද යන්නේ කැච් පොයින්ට් එකට? You going? Yanis, okay. Duwanda බලන්න. I was right. සික්ස් කියලා කිව්වා. ඔව් ඒ කෙල්ල ඇහුවේ කියන නෑ. දේවල් අහන්න එපා කියන්නේ ඕකනේ. මොකද මෙන්න මොකද? කෙල්ල කියන දේවල් අහන්න එපා කියන්නේ ඕකනේ. කෙල්ලෝ කියන දේවල් අහන්න එපා කියන්නේ ඕකයි. ඔව්. එළ කොල්ලෙක්. නෑ කමන්නේ ඉතින් නේද? අරක නිකන් කොළ පාට වගේ පේන්නේ නැති ඒක පොඩි සාධාරණත්වයක් තියෙනවා කියලා අපි කියමු නැත්තම් නේද? නෑ මගේ ෆෝල්ට් එකේ මොනවා. මට ෂුවර් වෙන්න තිබ්බ ටිකක්. තවනේ. ඔව්. ඕ නිකන් ඔයාගෙත් වැරද්ද. කෙල්ලෝ කියන දේ එකපාර පිළිගන්නවා. හරි. අපි එහෙනම් යමුද ඊළඟ ආන්සර්ස් ටික බලන්න? Yeah. ඕකේ. මෙන්න ආන්සර්ස් 10. ඔබ මේ දකින්නේ විවිධ අවස්ථා 10කි. මෙන්න ප්‍රශ්නය. නෙළුම් කවි කියන්නේ කුමන අවස්ථාවේදද? නෙළුම් කවි එච්චර ඔබ්වියස් වෙන්න පුළුවන්ද? නෙළුම් කවි. I guess හොඳම ඔප්ෂන් එක ඉතින් අතෙන්ට යන එක තමයි. Oh, yeah. Two? I guess, yeah, 2.
number 2 screen number 2 මෙතනදී හරි උත්තරේ ගාවින් රෝස පාට බෝලෙකුත් අනිත් උත්තර 9 ගාවින් නිල් පාට බෝල 9කුත් වැටෙනවා. Oh my රෝස God. පාට බෝලේ තමයි අල්ලගන්න ඕනේ. Oh wow. Close. Close. නෙළුම් කවි කියන්නේ ඔව්. ගොයම් කපන වෙලාවට. Right. නෙලන සීන් එක දැන් එල්ලන. හරි. කොමාරි කැචස් දෙකම පළවෙනි රවුන්ඩ් එකේ Chart. මිස් ඔව්, වෙනවා. miss වුණා. අපි බලමු ඊළඟ රවුන්ඩ් එකේදී මොකද වෙන්නේ කියලා. Okay. ජය වේවා. Thank you very much. හරි. දැන් ආරාධනය කරනවා අපේ දෙවැනි කණ්ඩායමට. කියන බලන්න දෙන්නගේ විස්තර. මම ශරීන් අර කඩවතින්දා මන්තම පවුලි බාලයා පවුලේ බාලය. වීන වගේ අක්ක මෙයා පවුලේ ලොකු ඉන්න දෙන්න ඉන්න දෙන්න මං හිතුවා පවුලේ බාලයා කිව්වම තව ඉන්න ඇති කියලා. හරි දෙන්න ඉන්නේ. අක්කයි නංගි. හරි. දෙන්න මොනවද කරන්නේ? මම දැන්ට සොෆ්ට් එන්ජිනියර් කෙනෙක් විදියට වැඩ කරනවා. මම ප්‍රයිවට් බැංක් එකක වැඩ කරනවා. වැඩ කරනවා. නම් දෙක මොකද්ද? මම ශරීන් අංජු අන්ජුම්. ඒ වගේ ඒ ලුක් එක පොඩ්ඩක් තියෙනවා. නැද්ද? තියෙනවා. තියෙනවා. මෙයා කියන්නේ මන් නෙමෙයි. මන් නිකන් තියනවාද කියලා ඇහුවා විතරයි. හරි. අපි යමු දෙන රවුන්ඩ් එකට. යමු. දැන් මේ ස්ක්‍රීන්ස් 10 දෙස හොඳින් බලන්න. ඔබට ලැබෙන්නේ තප්පර 10ක් පමණයි. හැම ඩීටේල් එකක් දිහාම හොඳට බලන්න. මෙන්න ප්‍රශ්නය. ඔබේ දුටු ඔලිඳු පුවරුවේ වැඩිම ඔලි දැට තිබූ වල තිබුණේ කොතනද? වැඩි නමයක් තිබ්බා. මේක ඊට වඩා වැඩි. කීයද? දෙකේ මම ගණන් කරේ නෑ ඒක වැඩි. ඒ කියන්නේ ගොඩක් දෙන්න මම ගණන් කරේ නෑ ඒක. අරකේ මෙතන 8යි මෙතන 6යි එකක මේකේ 8 6 අතන 2 දෙකේ මට මතකද දෙක හරි තුන හරි මට හිතෙනවා දෙකේ වැඩි කියලා 9ට වඩා දෙක හරි තුන හරි අපි දෙක Screen number 2 Screen number 2 යන්න catch point එකට. ආන්සර් එක හරියටම දුන්නා. කැච් එක නූලෙන් මිස් වුණා. කමක් නැහැ එහෙම තමයි නේද? මොකද පළවෙනි එකනේ. ඔන්න බලන්න කොයි ළඟ ඒවනේ. ඔන්න බලන්න ඊළඟ ඒව. හරි හරි. ඕකේ අපි ඊළඟ යමුද ඊළඟ ආන්සර්ස් ටික බලන්න. යම්. මෙන්න ආන්සර්ස් 10. වැවක් ආශ්‍රිත කොටස් 10ක් මෙහි දැක්වෙනවා. වෙන ප්‍රශ්නය. මින් දිසෝ කොටුව හඳුනා ගන්න. සෝ කොටු හරි 8 නෑ 8 වෙන්න බෑ 9 8 වෙන්නත් පුළුවන් හැබැයි අපි ආන්සර් 8 හරි 2 හරි ඔය මොකක්ද කියන්නේ right? දුවන්ගෙන් right මොකක්ද කියන්නේ එන 8 Screen number 8 8.
යන්නේ කැච් පොයින්ට් එකට. මෙතනදී හරි උත්තරේ ගාවින් රෝස පාට බෝලෙකුත් අනිත් උත්තර 9 ගාවින් නිල් පාට බෝල 9කුත් වැටෙනවා. අල්ල ගන්න ඕනේ මොන පාට බෝලෙද? පිංක්. ආ. ඔය දෙක ඔළුවට ඇහෙන්නේ. මෙහෙමයි. අපි දැන් සොරව්වට වතුර එනවනේ. සොරව්වේ වතුර අරිනවනේ. එතකොට එතෙන්ට එන වතුර ප්‍රමාණය වැඩි වෙලා එකපාරටම වැඩි වතුර ප්‍රමාණයක් આવොත් මේක යන්න පුළුවන් කඩාගෙන. ඒක වළක්වන්න තමයි මුලින්ම බිසෝකොටුවට පිරිලා තමයි ඊට පස්සේ සොරව්වට පිරෙන්නේ. හරි. එතකොට හරි උත්තරේ තමයි ආන්සර් 9. ආන්සර් 9. හරි. අවස්ථා දෙකම මිස් වෙනවා. ඒ උනාට මේක මිස් කරගන්න හොඳ නැති කැච් එකක්. ඊළඟ රවුන්ඩ් එකේ ඉඳලා එක කැච් එකක් හරි මිස් කරොත් එහෙම කන්චියා. ජය වේවා. හරි. පළවෙනි රවුන්ඩ් එක හරි සාමකාමී විදිහට අවසන් වෙනවා. අපිට යන්න තියෙන සෙකන්ඩ් රවුන්ඩ් එකට අපි ඊට කලින් බලනවා කණ්ඩායම් දෙකේ මුළු මුදල කොහොමද කියලා. මම එක වචනයෙන් කියන්නම් කණ්ඩායම් දෙකම මුදල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වෙනවා. ඒ කියන්නේ ගේම් එක පටන් ගන්න ඊළඟ රවුන්ඩ් එකේ ඉඳලා. අපි යනවා චූටි බ්‍රේක් එකකට. මේ සිරස කැච් පොයින්ට්. ඊළඟ අපි යමු අපේ සෙකන්ඩ් රවුන්ඩ් එකට. මේ ඩබල් කැච්. මේ රවුන්ඩ් එකේදී අපි අහන පළවෙනි ප්‍රශ්න දෙකට අදාළ හරි උත්තරෙන් වැටෙන ලොකු රෝස පාට බෝල දෙක ඇල්ලුවොත් එක බෝලෙකට රුපියල් 30000 ගානේ. ඒ කියන්නේ රුපියල් 60000ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම මේ රවුන්ඩ් එකේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළ හරි උත්තර වලින් වැටෙන පොඩි රෝස පාට බෝල දෙක ඇල්ලුවොත් එක බෝලෙකට රුපියල් 40000 ගානේ. ඒ කියන්නේ රුපියල් 80000ක් දිනා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ රවුන්ඩ් එකට අදාළ බෝල 4ම ඇල්ලුවොත් රුපියල් 1,40,000ක් දිනා ගන්න පුළුවන්. අවස්ථාව හිමිවන්නේ පළවෙනි කණ්ඩායමට එන්න ඉස්සරහට. බලමු දෙන ආන්සර්ස් 10. හත් බල. බලමු. මෙන්න ආන්සර්ස් 10. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5ක් ඒවා මායිම් වන දිස්ත්‍රික්ක සංඛ්‍යාව වැඩි වන පිළිවෙලට සහ පළාත් 5ක් ඒවායේ විශාලත්වය වැඩි වන පිළිවෙලට පෙළගස්වා ඇත. ඒවා නම් යාපනය, නුවරඑළිය, පොළොන්නරුව, අනුරාධපුර, රත්නපුර, මධ්‍යම පළාත, වයඹ පළාත, ඌව පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් දිස්ත්‍රික්ක 4කට පමණක් මායිම් වන දිස්ත්‍රික්කය කුමක්ද? ඒක පළවෙනි ප්‍රශ්නය. මෙන්න දෙවෙනි ප්‍රශ්නය. අනුරාධපුර දිස්ත්‍රික්කයට විශාලත්වයෙන් ආසන්නම වන පළාත කුමක්ද? අනුරාධපුර? ඕකේ and then දෙවෙනි අනිත් ප්‍රශ්නේ දෙවෙනි එකෙන් අහන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට විශාලත්වයෙන් ආසන්නම වන පළාත කුමක්ද? අනුරාධපුර දිස්ත්‍රික්කයේ yeah I think it's Bayamba. Oh, Bayamba පළාත. yeah because it has an island එකක් තියෙනවා. yeah 4 සහ 7 ස්ක්‍රීන් නම්බර් 4 and 7 ඕකේ කවුද යන්නේ කැච් පොයින්ට් එකට? තාගයන්න. සිවුරානිය එනවා මේ පැත්තට. හරි මෙතනදී මේ කැච් පොයින්ට් එකේ ඉඳන් මේ කැච් පොයින්ට් එකට එන්න තප්පර 3ක කාලයක් ලැබෙනවා. අල්ලගෙන බලාගෙන ඉන්න එපා. හරි එන්න. උඩ බල ඉක්මනට මේ කැච් පොයින්ට් එකට එන්න ඕනේ. ඕකේ so close අවුලක් නෑනේ. අවුලක් නෑ. නියමයි.
කිය කමුණ කිය කමුණ ඒකට දෙන්න මං කියක් කරේ මං හිතන්නේ මේ එතන ඉඳන් අතෙන්ට ගියේකම ඒක මාරයි මරු ආන්න ඒකයි හැබැයි මේක මිස් කරපු එකට නම් සමාවක් දෙන්න බෑ අතේ වැදිලා ගියේ නෑ කමක් නෑ හරි මේ පැත්තෙන් හරි උත්තරේ තමයි දිස්ත්‍රික් 4කට විතරක් මායිම් වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්. මෙතනින් අනුරාධපුර දිස්ත්‍රික්කයට සමාන ඒ ආසන්න විශාලත්වයක් තියෙන්නේ වයඹ පළාතට. ඒක නම් හරියටම දුන්නා. අපි එහෙනම් යමුද ඊළඟ ආන්සර්ස් ටික බලන්න? යා. මෙන්න ආන්සර්ස් 10. ප්‍රසිද්ධ ඉන්දිය නළුවන් 10 දෙනෙකුගේ දියණියන් මෙහි ඔවුන්ගේ වයස වැඩි වන පිළිවෙලට පෙළගස්වා තිබෙනවා. ඔවුන් නම් සුහානා ખાન, අනන්‍යා පාණ්ඩේ, सारा अली खान, आलिया भट्ट, सोनाक्षी सिन्हा, श्रद्धा कपूर, श्रुति हसन, सोनम कपूर, ईशा डियोल, करीना कपूर. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් පළමුවෙන්ම උපත ලැබුවේ කාගේ පියාද? මෙන්න දෙවැනි ප්‍රශ්නය. මින් වයසින් අඩුම පියා කාගේද? I think it's 3. What do you feel? What do you feel? What do you feel? Let me know. Bollywood done. Huh? Bollywood done. Yeah. I go with 4. Actually, but 5. I have a feeling 5 is like just the older. Or 4. 4. මම කියන්නේ. ෆෝ ඊට පස්සේ අනිත් ප්‍රශ්නේ ඒක අපි ලොක් කරගමුද? උත්තරේ පිළිබඳ උත්තරේ නෙමෙයි ගෝලේ. හරි. 4 දාන්නේ. 4. ස්ක්‍රීන් නම්බර් 4. Yeah. හරි. මේ පැත්තෙන් 7. ෂේඩුක්ස්. Yeah. අපි කිව්ව අන්තිම දරුවා වෙන්නත් පුළුවන් මේකේ ප්‍රශ්නේ. Let's close by strategically. හරි බලමු. 7. ස්ක්‍රීන් නම්බර් 7. 7. Yeah. යන්නේ කැච් පොයින්ට් එකට. He's judging us. Oh my god. Come on, Amasha. You can do this. These are smaller. Nice. Wow. සෝනක්ෂි සිංහා සත්රුගන් සිං තමයි තාත්තා. මේ පැත්තෙන් සෝනම් කපූර් අනිල් කපූර්ට එච්චර වයසක් නෑ අනිත් කට්ටියගේ තාත්තලත් එක්ක බලන්න. හරි. එහෙනම් ඊළඟ Thank රවුන්ඩ් you. එකේදී හම්බෙන්න. ජය. හරි අපි යමු එහෙනම් දෙවෙනි කණ්ඩායමට එන්න ඉස්සරහට. හරි. ලෑස්තිද? ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. විවිධ ක්‍රීඩාවන් සඳහා භාවිතා කරන පිටියේ විශාලත්වය අනුව එහි වර්ගඵලය වැඩිවන පිළිවෙලට පෙළගස්වා ඇත. ඒවා නම් ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, වොලිබෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, හෑන්ඩ්බෝල්, ෆීල්ඩ් හොකි, ඇමරිකන් ෆුට්බෝල්, රග්බි යූනියන්, ෆුට්බෝල්. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් පළලින් වැඩිම පිටියක කරන ක්‍රීඩාව කුමක්ද? මෙන්න දෙවැනි ප්‍රශ්නය. මින් පළලින් වැඩිම පිටියක කරන ක්‍රීඩාව කුමක්ද? දෙකම එකයි. බාස්කට්බෝල් වල 15 ඉන්චස් වගේ තමයි. මේකේ ටෙනිස් නේ. ටෙනිස් හරි බාස්කට්බෝල් හරි කියලා තමයි මට හිතෙන්නේ. 4. I think 4. ස්ක්‍රීන් නම්බර් 4. Yeah. මේකෙත් වැඩිමනේ. ඔව්. දිකයි.
8 ඔව් අර තුනෙන් එකක් තුනෙන් ඔව් 8 I think 8 ස්ක්‍රීන් නම්බර් 8 8 කවුද යන්නේ කැච් පොයින්ට් එකට බලන්න තප්පර 3ක කාලයක් ලැබෙනවා බ්ලූ සයිඩ් එකේ ඉඳන් පින්ක් සයිඩ් එකට එන්න මේ පැත්තෙන් රග්බි තමයි පළලින් වැඩිම මේ පැත්තෙන් බාස්කට් බෝල් හරි අපි නම් ඊළඟ ආන්සර්ස් 10 බලමුද බලමු මෙන්න ආන්සර්ස් 10 ප්‍රසිද්ධ ඉන්දිය නළුවන් 10 දෙනෙකුගේ පුතුන් ඔවුන්ගේ වයස වැඩි වෙන පිළිවෙලට පෙළගස්වා ඇත ඔවුන් නම් ඉෂාන් කට්ටර් ටයිගර් ෂිරොෆ් වරුන් ධවන් අර්ජුන් කපූර් රන්බීර් කපූර් තුෂාර් කපූර් අභිෂේක් බච්චන් ෆර්හාන් අක්තර් රිතික් රෝෂන් සල්මන් කාන් මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් පළමුවෙන්ම උපත ලැබුවේ කාගේ පියාද? මෙන්න දෙවෙනි ප්‍රශ්නය. මින් වයසින් අඩුම පියා කාගේද? අපි මේකේ එහෙමනොත් ඔව් හැබැයි රන්බීර් කපූර්ගේ තමයි හරියටම දන්නේ අනිත් අයගේ ෂුවර් නෑ මට. අපි එහෙමනොත් මේකේ ආන්සර් 5 දානත් 4 දාමු. 4 දාන්න නේද? දෙපැත්තට 5. මේකේ 4 දාලා මේකේ අඩුම 6 හරි 8 හරි කියලා තමයි මට හිතෙන්නේ. 7 නෙමෙයි. 8 දෙමු. හරි අපි මේ පැත්තෙන් මොකක්ද ආන්සර් එක ලොක් කරගන්නේ? ස්ක්‍රීන් නම්බර් 4 ස්ක්‍රීන් නම්බර් 4 පින්ක් සයිඩ් එකේ 8 වයසින් අඩුම ස්ක්‍රීන් නම්බර් 8 යන්න කැච් පොයින්ට් එකට තප්පර 3ක කාලයක් ලැබෙනවා බ්ලූ සයිඩ් එකේ ඉඳන් පින්ක් සයිඩ් එකට එන්න නම් ඉස්සරහින් වැටෙන්නේ පොඩ්ඩක් ඔගොල්ලෝ ජයග්‍රාහී ලෙස උත්තර දෙකම වැරදියට දෙනවා. හැබැයි කැචස් දෙකම හරියටම ගන්නවා. නියමයි. හරි. එහෙනම් ඉතින් මොනවද තව කතා නේද? අපි යමු ඊළඟ රවුන්ඩ් එකට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා ජය වේවා. හරි. රවුන්ඩ්ස් දෙකක් අවසන්. අපිට බලන්න තියෙන්නේ කණ්ඩායම් දෙකේ මුදල කොහොමද කියලා. අපේ පළවෙනි කණ්ඩායම සංක B සමගින් අමර්ෂා දිනාගෙන ඇති මුළු මුදල රුපියල් 70,000යි. අපේ දෙවැනි කණ්ඩායම ශිරීන් සමගින් අංජුම් දිනාගෙන ඇති මුළු මුදල රුපියල් 80,000යි. ඔන්න ඔය විදිහට සෙකන්ඩ් රවුන්ඩ් එක අවසන් වෙනවා. අපිට යන්න තියෙන්නේ තර්ඩ් රවුන්ඩ් එකට. ඊට කලින් අපි ගන්නවා බ්‍රේක් එකක්. මේ මිස් කරගන්න හොඳ නැති කැච් එක සිරස කැච් පොයින්ට්. විරාමයෙන් අනතුරුවත් ඔබ මේ එක්වී සිටින්නේ මිස් කරගන්න හොඳ නැති කැච් එක සිරස කැච් පොයින්ට් සමගයි. අපිට යන්න තියෙන්නේ තර්ඩ් රවුන්ඩ් එකට. යන්නේ කවුද කියලාත් අපි දන්නවා නේද? හරි. එහෙනම් අපි යමු අපේ තර්ඩ් රවුන්ඩ් එකට මේ ක්වික් කැච්. ක්වික් කැච් රවුන්ඩ් එකේදී අල්ලන පළවෙනි බෝලෙට රුපියල් 10,000ක මුදලක් දිනා ගන්න පුළුවන්. එතන ඉඳලා අල්ලන හැම බෝල් එකටම රුපියල් 10,000 ගුණාකාර වලින් ඒ තරඟ මුදල වැඩි වෙනවා. වැඩිම මුදලක් ජයග්‍රහණය කරලා තියෙන්නේ අපේ අක්කයි නංගි දෙන්න ඉන්න ඉස්සරහට. හරි. එන්න ළඟට.
හරි. ලෑස්තිද? ලෑස්ති. ඔයගොල්ලන්ට දෙනවා මාතෘකා දෙකක්. මාතෘකා දෙක තමයි දේශපාලන සිදුවීම් සහ ක්‍රීඩා සිදුවීම්. ක්‍රීඩා සිදුවීම් ගමුද? දන්නවද ක්‍රීඩා සිදුවීම්? දේශපාලනේවා ඔයාට නෑ. ඒකම දන්නේ නෑ. ඔව්. අපි ක්‍රීඩා සිදුවීම් ගමු. ක්‍රීඩා සිදුවීම්. දේශපාලනික සිදුවීම් ඉන්නේ ඔයගොල්ලන්ට. හරි කියලා කිව්වා. හරි. ජය වේවා. ජය වේවා. හරි. ලෑස්තිද? ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. මෙහි දැක්වෙන්නේ මෑත වර්ෂ 2000 සිට 2020 දක්වා කාලය කාල අන්තරවලට බෙදා ඇති ආකාරයයි. ඒවා නම් 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 මෙන්න මේකයි කරන්න තියෙන්නේ. ක්‍රීඩාවන් ආශ්‍රිත මෙම සිදුවීම් සිදු වූ කාලය තෝරන්න. ලෑස්තිද? ලෑස්ති. මෙන්න පළවෙනි ප්‍රශ්නය. බීජිං ඔලිම්පික් තරගාවලිය. දාන්නද? දාන්න. 2008 තමයි තිබුණේ. තව තත්පර ඉතුරුලා තියෙන තත්පර 37ක්. මෙන්න ඊළඟ ප්‍රශ්නය. බ්‍රසීලිය පස්වන වරටත් පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම. නැන්දට යන්න 2010. ගොඩක් ඉන්න. හරි. බලන්න දෙපැත්තම. දෙදස් දෙකේ තමයි ඒ සිද්ධිය සිද්ධ වුණේ. තව තත්පර ඉතුරුයි තත්පර 31ක්. ලෑස්තිද? ලෑස්ති. පළමු T20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීම. පළමු ඔය හරියෙන් මේ හරියට යන්න. දාන්න. තව තත්පර ඉතුරුයි තත්පර 20ක්. වාට 20යි ඕනේ වාට. වැඩි ඕනේ. ඊට වැඩි ඕනේ. කීයක් පහක් විතරද? 20? 5ක්. 5ක්. 25ක් දෙන්න. ඕනේ නෑ. ආයෙ නම් ඔන්න වැඩි කරලා ඉල්ලන්න එපා. හරි. ලෑස්තිද? ලෑස්ති. සචින් ටෙන්ඩුල්කා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑම. හරියද? ඔව් 2000 පොඩ්ඩක් ඉන්න. 2010. ඔය ටික බලන්න. පිටපැත්ත. තව තත්පර ඉතුරුයි 19ක්. මෙන්න ඔයගොල්ලෝගේ ඊළඟ ප්‍රශ්නය. විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම. පිවිසීම. ඔය හරිය ඉන්න නංගි. ඔව් දාන්නකෝ. හරි. තව තත්පර ඉතුරුයි තත්පර 15ක්. කීයද? 13ක්. තව තත්පර දෙන 13ක්. මෙන්න ඊළඟ ප්‍රශ්නය. නව ශ්‍රීලංකයේ පළමු ICC කුසලානය දිනා ගැනීම. දැන් යන්න. පොඩ්ඩක් ඉන්න. මේ පැත්ත පොඩ්ඩක් වැඩිපුර බලන්න. හරි. නෑ. ඒක. 2000 තමයි වර්ෂයේ චැම්පියන්ස් ට්‍රෝෆි එක දිනා ගත්තා. හරි. තව තත්පර ඉතුරුයි තත්පර 10ක්. 6ක් දෙන්න. ඔව්. හරි. නංගි හරි බලන්න. හරි. ගියපු ගමන්. ලෑස්තිද? ලෑස්ති. ලෑස්ති. මෙන්න ප්‍රශ්නය. එංගලන්තයේ පළමු වරට රග්බි ලෝක කුසලානය දිනා ගැනීම. ඒක නම් ෂුවර් නෑ. මෙතනට යනවා. නංගි වැට්ටයි කොහෙන් හරිද? ප්‍රස්. හරි. තව තත්පර තප්පර එකයි හරි විදුවයි හරි. තත්පරයයි. ඔය අතන්ට දුවන්න. මෙන්න ප්‍රශ්නය. ලුයිස් හැමිල්ටන් අවසාන වතාවට ෆෝමියුලා 1 ලෝක ශූරතාව ජය ගැනීම. දුවන්න. දැන් ඇත්තටම ඉස්කෝලේ කාලේ මොනවද කරේ? basketball, handball, netball, netball, athletics. ස්පෝර්ට්ස් එච්චරයි. ඒ ටික තමයි කරේ. පන්ති හිටියද? පන්තියේ හිටියා. පන්තියේ ඩාන්සින් කරා. කොහොම කරා? ඔක්කොම කරා. ඩාන්ස් කරා. ඔව්. අද අපි දෙනවා හොඳ සින්දු අපේ දෙනවා. අපි දෙන්නෙක් ඉන්නවා අර අතර ලෑස්තිලා ඉන්නවා බලාගෙන. Candy ඒ දෙනා dancing ලස්සන සින්දු කරේ. දිනනවා. මොනවද? කැන්ඩිය ඩාන්සින් ආ දෙන්න. ඒවත් තියෙන අර එක. මොකක්ද උන වන්නම කියන්නකෝ. හනුම හනුමා. දෙන්න මගේ මුණ දිහා බලන්න කිව්වේ. හරි. ඕකේ. එහෙනම් ජය වේවා.
වැඩි වෙලා ගන්න තු ආරාධනා කරනවා ඊළඟ ටීම් එකට එන්න ඉස්සරහට කියලා. ඒ! හරි. ඕකේ. මොකද්ද මාතෘකාව? දේශපාලන සිදුවීම්. සිදුවීම්. හරි. ලියපු හොඳම සින්දුව මොකද්ද? මම ලියපු හොඳම සින්දුව මම ආසම සින්දුව චන්ද්‍රයන් පිදු. හොඳම සින්දුවත් ඒක තමයි ඇත්තට. චන්ද්‍රයන් පිදු. චන්ද්‍රයන් පිදු. වැඩි බෑන්ඩ් එක. ඔව්. හරි. ඔයාගේ ආසම සින්දුව කියන්න පුළුවන්. කියන්න පුළුවන් මේ ට්‍රැප් එකකට නේද කියන්නේ. ඕ නිකන් අපි පොඩි උගුලක් කටවන සීන් එකක්. නෑ නෑ එහෙම කරන්නේ නෑ. ඇයි මගේ සින්දුව? තුන් තෙරවිල්ල. ආසනද? තුන් තෙරවිල්ල අසයිනේ. ඕ ලස්සනයි. තුන් තෙරවිල්ලක් ඇත්තටම කියනවා තුන් තෙරවිල්ලක් එකට මම ටිකක් වැඩියෙන් කැමතියි මොකද මෙලඩි එකත් මගේ චන්ද්‍රන් පිදු ලිරික්ස් විතරයි. හැබැයි ඔව් තුන් තෙරවිල්ලක්වත් ලස්සනයි. ලස්සනයිනේ. ඔව් ඔව් මං කියන්න එපා ලස්සනයි කියලා. හරි. සිං කරනවනේ. ඉන්ස්ට්‍රුමන්ට්ස් මොනවද පුළුවන්? මං චෙලෝ එක ගහනවා, චෙලෝ. පියානෝ එකත් ගහනවා. හරි. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. මෙන්න ආන්සර්ස් 10. මෙහි දැක්වෙන්නේ වර්ෂ 2000 සිට 2020 දක්වා කාල අන්තරවලට බෙදා ඇති ආකාරයයි. ඒවා නම් 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මෙම දේශපාලන සිදුවීම් සිදු වූ කාලය තෝරන්න. ලෑස්තිද? ඔව්. ලෑස්ති. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මහින්ද රාජපක්ෂ පළමුවරට අගමැති ධූරයට පත්වීම. Ready? Yeah. දෙදස් හතරදි තමයි ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. ලඟ වුණා කමන්නේ. හරි. තව තප්පර ඉතුරු වෙලා තියෙනවා තප්පර 40ක්. 41ක්. Oh, nice. මෙන්න දෙවැනි ප්‍රශ්නය. නරේන්ද්‍ර මෝඩි පළමුවරට අගමැති ධූරයට පත්වීම. 6, 7. Okay. Hold on. Look up. Yeah. Oh no! So bad. You didn't know either. තව තප්පර ඉතුරුලා තියෙනවා තප්පර. කීයද කියන්නේ? 37යි. ඔව්. 36යි. 34යි. මෙන්න ප්‍රශ්නය. බරක් ඔබාමා පළමුවරට ජනාධිපති ධූරයට පත්වීම. Ready? Yeah. Ready to go somewhere else, huh? තව තප්පර ඉතුරුයි තප්පර 28යි. 29ක් දෙන්න. Alright. හරි. මෙන්න ප්‍රශ්නය. එම්මානුවෙල් මැක්‍රෝන් පළමුවරට ජනාධිපති ධූරයට පත්වීම. French. 2010. 15? Okay. Yeah, it stands somewhere. 11, 12? Okay. Look up. Yeah, okay. Oh my god. Fooling. තව තප්පර ඉතුරුයි තප්පර Let me see. 20ක්. ලෑස්තිද? Oh. කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකත්වයට පත්වීම. Somewhere 2004. Here, Kim Jong Un. මෙතන වගේ. Okay. Yeah, Yeah. okay. Ready? Yeah. Get it. Finally. 2012 දී තමයි නායකත්වයට පත් වෙන්නේ. පණින්න තිබ්බා. Finally. මං හිතුවේ පණී කියලා. මාත් හිතුවේ වනේ කියලා. පැන වෙයි කියලා ඔයා හිතුවේ. ඒ උනට වැඩි හරි ගියේ නැහැ. හරි නේද? තව තප්පර ඉතුරුලා තියෙනවා තප්පර 12ක්. 11ක්. Ah. මෙන්න ප්‍රශ්නය. ව්ලාඩිමීර් පුටින් පළමුවරට ජනාධිපති ධූරයට පත්වීම. Dude, I think it's That's somewhere all the 11. way there. He's been there for a while. I know, but 6, that's 20 years. 20 years නෙමෙයිනේ. 11, 10, 2008, Oh, yeah, losing 2010 time. වගේ. Yeah, okay, let's go. සාමාන්‍යයෙන් තප්පර ගාන ඉවර වුණාට පස්සේ හරි උත්තරේ ගාවින් බෝලේ වැටෙනවා. Ah, no. 2000 දී තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. හරි. තප්පර 45 නේ තියෙන්නේ ඔක්කොම කරන්නේ. ඒකනේ මොනවා. තප්පර 11 ඉතුරුලා තිබ්බේ. මෙතනින් අතෙන්ට යන තප්පර 5යි, කැරකෙන්න තප්පර 3යි 4යි. ඒව ගත්තාම වෙලාව ඉවරලා ගියා. හරි. අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. Thank you. ජය වේවා. ඕකේ.
රවුන්ඩ්ස් තුනම ඔය විදිහට අවසන් වෙනවා. අපිට බලන්න තියෙන්නේ කවුද අපිත් එක්ක ෆයිනල්ස් වලට යන්නේ කියලා. ඊට කලින් අපි යනවා චූටි බ්‍රේක් එකකට. ඉක්මනට එන්නම් ඔහොම මින්. යන්න තියෙන්නේ ෆයිනල් රවුන්ඩ් එකට. ඊට කලින් අනේ සුදෝ මෙන්න මේ මයික් එක ගන්න. මෙන්න සින්දුව, මෙන්න නර්තනය. පෝයදා පායනා පුන්සන්දේ රැස්තිහා කළුපුල් මලක්සේ මම බලාන සිටියා ආදරේ ඉල්ලලා ඇයුතුම් කළ ඔබ ගැනම සිතාලා බලාන සිටියා අනේ සුදෝ මේ අහන්න තුන්දේරවිල්ලක් අසා මං ඔබගෙන් ලැජ්ජාවේ දිවාමෙදා කියාගන්න දුන්නෑනේ ආදරේ සන්තෝෂ කඳුලින් හඬා මං එන්නම් තව ඩිංගෙන් ඔබ ගාවට කියන්න ආදරේ ලස්සනයි. thank you. හරි. දැන් බලන්න තියෙන්නේ ලකුණු තත්ත්වය කොහොමද කියලා. අපේ පළවෙනි කණ්ඩායම සංක B සමගින් අමර්ෂා දිනාගෙන ඇති මුළු මුදල රුපියල් ලක්ෂයයි. අපේ දෙවැනි කණ්ඩායම ෂෙරීන් සමගින් අංජුම් දිනාගෙන ඇති මුළු මුදල රුපියල් 1,40,000යි. ඒ අනුව අද දවසේ අපිත් එක්ක ෆයිනල්ස් වලට යන්නේ අංජුම් සමගින් ෂෙරීන්. අංජුම් හොඳ තරගයක් ලබලා දුන්නා. බොහොම ස්තුතියි. මොකද කියන්නේ? හොඳ තරගයක් ලබලා දුන්නා. බොහොම ස්තුතියි අද දවසේ තරගයට සහභාගී වුණාට. ජය වේවා. කොහෙවත් යන්නේ නැහැ. දඬුවමක් විදිහට අන්න අතරින් ඉඳගෙන බලන් ඉන්න ඕනේ. දෙන්නත් එක්ක. මෙතන යන්න ලෑස්ති. හරි. ලෑස්තිද? ලෑස්ති. මේ ෆයිනල් කෑ. ලෑස්තිද? ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. මෙම සමාගම් 2024 වසරේ ලැබූ ලාභය වැඩි වන පිළිවෙලට පෙළගස්වා ඇත. ඒවා නම් ටෙස්ලා, Alibaba Group, Samsung Electronics, Nvidia, Amazon, Meta Platforms, Alphabet, Microsoft, Apple, Saudi Aramco. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට ආසන්න ආදායමක් ලැබූ සමාගම කුමක්ද? මෙන්න දෙවැනි ප්‍රශ්නය. මින් ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට ආසන්න ලාභයක් ලැබූ සමාගම කුමක්ද? ආදායම මේක ලාභය. මට හිතෙනවා ලංකාවේ හින්දා ලාභය. දළ ජාතික නිෂ්පාදිතයට නිෂ්පාදිතයට. ඒ ආදායම බලමුකෝ. මෙතන අපි 3 ලක් කරමුද? මට හිතෙනවා මේ පැත්තට එන්න ඕන කියලා. හැබැයි ෂුවර් නැහැ. මට හිතෙනවා ඒක තමයි. අපි 3 දෙමුකෝ. 3. ස්ක්‍රීන් නම්බර් 3. මෙතන ස්ක්‍රීන් නම්බර් 7. 6 වෙයි සම්මතට Seven. ස්ක්‍රීන් නම්බර් 7. 7. ඔව්. 7. යන්න කැච් පොයින්ට්ස් දෙකට. මේකේ පළවෙනි කැච් එක ගත්තොත් මුදල සුරක්ෂිතයි. පළවෙනි කැච් එක අරගෙන දෙවෙනි කැච් එකත් ගත්තොත් මුදල ඩබල් වෙනවා. උත්තරේ හිතන්න එපා බෝලෙන්.
අයියා අන්න කෙල්ලෝ නියමයි දැන් බලමු නාංගිගේ වැඩ රත්නංගි බලන්න අච්චරේ කොලෙක් එකක් ගත්තා ඒ කියන්නේ මුදල සුරක්ෂිතයි ජයග්‍රහණය කරන ලද මුළු මුදල රුපියල් 1,40,000යි හරි එහෙනම් තවත් ජයග්‍රාහී දවසකින් ලස්සන දවසකින් අපි මුණ ගැහෙමු හොඳට මතක තියාගන්න මේක මිස් කරන්න හොඳ නැති කැච් එකක් මේ සිරස කැච් පොයින්ට්